ඇස්ට්‍රොලොජි කියන්නේ YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 ජූලි මාසයේ කුම්භ ලග්නයට කෙසේද බලමු. ලග්නාධිපති වන සනි හේවත් සෙනසුරු දෙවන භාවයේ ගමන් කිරීම නිසා හදිසි අනතුරු විපත්ති ඇති කරන්නට පුළුවන්. ආදායම පාලා ගියත් නැවත ඒ හරියයි. අතේ මුදල් රැඳෙන්නේ නැහැ. රැවටිලි වංචාවලට අසවන්නට පුළුවන්. චෝදනා අපහාස ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් ඉතා කල්පනාවෙන් සිටින්න. ඔබට ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වුවත් වාසනාව ළඟා කර ගැනීමට හැකියාවක් පවතී. ගෙදර දොර සැප පහසු ඇති වෙයි. නිතර ප්‍රීතිමත් ගමන් යන්නට පුළුවන් වෙයි. කුමන හෝ ලියකියවිලි වලින් ප්‍රීතිය ඇති වේ. අසල්වැසියන්ගෙන් හොඳ හිත ලැබේ. මිල මුදල් ආදී වස්තුව ලැබෙන කාලයකී සිතේ ප්‍රීතිය වාසනාව ඇති කරයි. ගොවිතැන් වලින් ලාභ ඇති වේ. දරුවන් සිටින කුම්භ ලග්න හිමියන්ගේ දරුවන්ට හොඳක් මෙන්ම දරුවන්ගේ දියුණුවද ඇති වෙයි. රැකිරක්ෂා කටයුතු වලින් පහසුවද කරදර අඩු වීමද උසස් වීමටද නියමකි. කරගෙන ආපු කටයුතු දියුණු වෙයි. කුම්භ ලග්න ඔබේ බලය වැඩි කරයි. ශරීර සනීප යහපත් වෙයි. මවට යහපත් වෙයි. රැකී ආරක්ෂා වෙල එළඳාම් කටයුතු වලින් දියුණුව හා ලාභ ලැබේ. සාමාන්‍ය දියුණුවට හොඳ කාලයක් වෙයි. ගෙදර දොර වාසනාව ඇති කරයි. මිල මුදල් අතින් ලාභ ලැබෙන කාලයකි. තනතුරු වලට පත් වේ. ජූලි මාසයේ මුල් කාලය හදිසි අනතුරු හෝ අතරමඟ කරදරයක් ඇති වෙයි. රැවටීමක් සිදුවන කාලයක් බැවින් පරිස්සම් වන්න. නොසන්සුන් ගතිය සහ ඉක්මන් කෝපය නිසා කරදර වලට මුහුණ පාන්නට සිදුවේ. හදිසි විපත්ති යන හදිසි කෝපය සහ මේවායින් පරිස්සම් විය යුතුය. උදරාබාධ, ඇස්වල දෝෂ, කුෂ්ඨ දෝෂ, උණ රෝග, ගෙනියම් රෝග ආදියට හේතු වෙයි. විවාහයෙන්ද කරදර සහිත වෙයි. පරම්පරාවේ මහලු ඥාතියෙකුට අපලදායකයි. තරඟ වාද විවාද වලට ඉදිරිපත් වීමට ඉතා සුබ කාලයකි. ජූලි මාසයේ 14 පසු කාලය ඉතා සුබයි. ධනලාභ, වස්තුලාභ, දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකරණ ලැබෙයි. සිතේ සමාදානය සතුට ඇති කරයි. වැඩ කටයුතු දියුණු වෙයි. රැකිරක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තු වෙන සිටින අයට එම අදහස් ඉෂ්ට වෙයි. කුම්භ ලග්න ඔබේ උපන් ජන්ම ලග්නය සඳු හේවත් චන්ද්‍රයා ලග්නයේ දෙවන හෝ හත්වන භාවයක සිටින අයට අපල වැඩි කරයි. කුම්භ ලග්න ඔබේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.